ඔන්න අද දැනුම පොඩ්ඩි මගේ ස්මාර්ට් වැඩ්ඩන්ට ගෙනත් තියෙන්නේ සුපිරිම වැඩක්. මම අද ඔයාලට පෙන්නනවා රූපාන්තර සැඟවුණු වචන 15ක්. ඔයාලට තියෙන්නේ මේ වචන 15ම හරියටම හොයන්න. ඔයාලා ලෑස්ති නේද ළමයි වැඩේට? එහෙනම් කට්ටියම ලයික් එකක් දාගෙනම යමු වීඩියෝ එකට. වීඩියෝ එකේ අන්තිමට කීයක් හරි ගියාද කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අංක 1. මේ ලංකාවේ තියෙන නගරයක්. කට්ටියම උත්තරේ කමෙන්ට් කරමු බලන්න. මේ තමයි ළමයි. ගල් කිස්ස. ගල් කිස්ස. උත්තරේ හරි නේද ළමයි? අපි යමු ඊළඟ එකට. අංක 2. මේක ලෝක සිතියමේ තියෙන රටක්. try කරමු බලන්න මේකත්. මේ තියෙන ළමයි නේපාලය. නේපාලය. ඒකත් හරියටම කිව්වනම් ඔයා සුපිරි. අංක 3. මේක ඉස්සර ගොඩක් ගෙවල් වල කුස්සියේ තිබ්බ උපකරණයක්. මේ තමයි ළමයි කුරහන් ගල. කුරහන් ගල. ඊළඟ එකට යන්න කලින් දැම්මම ඔය පහළ තියෙන subscribe button එක ඔබමු හොඳ ළමයි වගේ. අංක 4. මේක ආගමික ස්ථානයක්. මේ තමයි ළමයි කෝවිල. කෝවිල. අපි යමු ඊළඟ එකට. මේ අංක 5. මේක එළවලු වර්ගයක්. කමෙන්ට් කරමු බලන්න මේකත්. මේ තමයි කරවිල. අංක 6. මේක ලංකාවේ ප්‍රසිද්ධ නගරයක්. කමෙන්ට් කරමුද ළමයි මේකත්. මේ තමයි ළමයි පොල් ගහ වෙල. පොල් ගහ වෙල. ඒකත් හරි නේද? නියමයි. අපි යමු ඊළඟ එකට. මේ අංක 7. මේක ලංකාවේ තියෙන කන්දක්. මේ තමයි පිදුරුතලා ගල. පිදුරුතලා ගල. අංක 8. මේක නිවසේ පාවිච්චි වෙන උපකරණයක්. මේ තමයි දුරකථනය. දුරකථනය. අපි යමුද ඊළඟ එකට. මේ අංක 9. මේක ප්‍රසිද්ධ පොතක් වගේම රූපවාහිනියේ ගියපු නාට්‍යයක්. මේ තමයි ළමයි කළුවර ගෙදර. කළුවර ගෙදර. මේ අංක 10. මේකත් ඉස්සර නිවෙස්වල නිතරම භාවිත වුණ උපකරණයක්. මේ තමයි ගුවන් විදුලිය. ගුවන් විදුලිය. ඒකත් හරි නේද ළමයි? මේ අංක 11. මේ ගෙවල් වල අම්මලා නිතරම හදන පලා වර්ගයක්.
මේ තමයි ගොට්ටු කොළ. ගොට්ටු කොළ. අංක 12. මේක වාහන වර්ගයක්. මේ තමයි බුල්ඩෝසර්. බුල්ඩෝසර්. මේ අංක 13. මේකත් ලංකාවේ නගරයක්. මේ තමයි කුරුණෑගල. කුරුණෑගල. අංක 14. මේක නම් ටිකක් අමාරුයි ළමයි. මේ ලංකාවේ මිනිස්සු ගන්න ආහාරයක්. මේ තමයි හෙරලිය. හෙරලිය. හෙරලිය කියන්නේ කොස්වලට ළමයි. ඒක හරියට කිව්වනම් ඔයා සුපිරියා. මේ අන්තිම එක අංක 15. මේ ප්‍රසිද්ධ කාටුන් එකක්. මේ තමයි කවුද බෝයි. කවුද බෝයි. ඉතින් දැන් ස්මාර්ට් වැඩ්ඩෝ හැමෝම පහලින් කමෙන්ට් කරමුද කීයක් හරි ගියාද කියලා. අනිවාර්යෙන් කමෙන්ට් කරන්න ඕනි හොඳද? නැත්තම් දැනුම පොඩි තරහ වෙනවා. ඒ වගේම දැම්ම බලන්න ඔයා දැනුම පොඩිව සබ්ස්ක්‍රයිබ් කරලාද කියලා. සබ්ස්ක්‍රයිබ් කළා නැත්තම් දැම්මම අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරමු. ඒ වගේම මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ඔයාගේ යාළුවෝ අතර ෂෙයා කරමු. එතකොට ඔයාගේ යාළුවන්ටත් පුළුවන් මේවට උත්තර හරියටම කියන්න. එහෙනම් අදට දැනුම පොඩි ඔයාලව දාලා යනවා. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකල් ඔයාලට සුබම සුබ දවසක්.